Hi guys, welcome back to my YouTube channel. මාර ලොකු කාලයකට පස්සේ මම හිතුවා වීඩියෝ එකක් ගේන්න. වීඩියෝ එකක් නෙමෙයි මම දැන් ප්ලෑන් කරන් ඉන්නේ දිගටම 2026 ඉඳන් වීඩියෝස් කරන්න ඕනි කියලා. කොහොමද? මෙහෙමයි. 2025 ඉඳන් මගේ ප්ලෑන් එකක් තිබ්බා. 2025 පටන් ගත්තම මම හිතුවා මම විෂන් බෝඩ් එකක් හදන්න ඕනේ. ඒකේ විදිහට වැඩ කරන්න ඕනේ. එහෙම කියලා. හැබැයි 2025 දී මම ලංකාව වටේම හිටියේ. මට තැන් වලට යන්න වුණා. එතකොට මේ වැඩත් එක්ක මට විෂන් බෝඩ් එකක් මුකුත්ම කරගන්න උනේ නැහැ. හැබැයි 2026 දී මම ඔක්කොම සෙටල් කරගෙන දැන් මම ගෙදර ඉඳන් මගේ ජොබ් එක ඉතුරු වැඩ ටික ඔක්කොම කරන්න ප්ලෑන් කරගෙන ඉන්නේ. ඒකින්ද මම හිතුවා 2026 වත් මම මේ විෂන් බෝඩ් එකක් හදාගෙන මේක ඇත්ත නැත්නම් මොකක්ද කියලා try කරලා බලන්න ඕනි කියලා. ඇත්තටම මම මේ වගේ දේවල් try කරලා බලලා නැහැ. හැබැයි මම හිතුවේ 2025 දී තමයි මේක try කරලා බලන්න ඕනි කියලා. ඒ වුණාට 2025 දී මම අර කලින් කිව්වා වගේ මට එහෙම සිටුේෂන් එකක් තිබුණේ නැහැ. හැබැයි මම හිතුවා දැන් එන අවුරුද්දට විෂන් බෝඩ් එකක් හදාගන්න ඕනි කියලා. හරි. එහෙනම් යමු මාත් එක්ක විෂන් බෝඩ් එක හදන්න මම කොහොමද ඒක ඕගනයිස් කරලා හදාගන්නේ කියලා බලන්න. එහෙනම් මම හිතනවා 2026 වත් දිගටම මට වීඩියෝස් අරන් එන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් subscribe කරලා තියාගන්න. ඔහොමම ඉන්න අපි වීඩියෝ එක දිගටම බලමු. තව දෙයක් මම වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ මම දැකලා තියෙනවා මේ විෂන් බෝඩ් එක ගොඩාක් සෙලිබ්‍රිටිස්ලා පවා මේ විෂන් බෝඩ් එක ගැන කතා කරලා තියෙනවා. TikTok එකේ YouTube එකේ හැම තැනදීම වගේ ගොඩක් අය මේක පාවිච්චි කරනවා. එයාලගේ achievements අන්තිමට අවුරුද්ද අන්තිමට දාලා තියෙනවා. ඒකින්ද මම හිතුවා මෙහෙම එකක් ඉතින් අපිට කරන්න අමාරු දෙයක් නෙවෙයිනේ. ඒකින්ද කරලා රිසල්ට් එකක් තියෙනවද කියලා බලන්න ඕනේ කියලා. ඒකයි මම මේක කරන්නේ. නැතුව මම කියන්නේ මේක තියෙන දේවල් බොරු. මේක සම්පූර්ණ ඇත්ත. එහෙම කියලා මම කියන්නේ නැහැ. මම ඒක කියන්නම් මම මේක හදලා ඒක මගේ කාමරේ ඉල්ලලා මම මේක මේ වීඩියෝ එකේ පෙන්නන්නම්. ඊට පස්සේ අනිවාර්යෙන් මම මේ අවුරුද්දේ කියන්නේ 2026 අන්තිමට වීඩියෝ එකක් කරන්නම්. මේක ඇත්තද බොරුද මං කොච්චර මේකෙන් මේකේ තියෙන දේවල් වලින් මං කොච්චර දේවල් achieve කරගත්තද අවුරුදු පුරාවට කියලා. හරි. එහෙනම් අපි ගිහින් විෂන් බෝඩ් එක හදමු. Hi guys. එහෙනම් අපි අපේ වැඩේ පටන් ගමු. මුලින්ම අපිට ඕනේ මෙන්න මේ වගේ ෆොටෝස්. ඒ කියන්නේ අපේ විෂන් බෝඩ් එකට ඉන්ක්ලූඩ් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න මොනහරි කලර්ඩ් ෆොටෝස් ඕනේ. ඒ වගේම බෝඩ් එක හදන්න බෝඩ් එකක් ඕනේ. මම හිතන්නේ දැන් මේක අන්තිම වෙද්දී ඔයාලට තේරෙයි බෝඩ් එක පුළුවන් තරමක් ලොකුවට ඒ කියන්නේ ඔයාලගේ තියෙන ඔක්කොම ෆොටෝස් ඕගනයිස් කරන්න පුළුවන් වෙන විදිහේ බෝඩ් එකක් ගන්න නම් හොඳයි. හරි අපි එහෙනම් හැමීට කතා කර මේ වැඩේ කරමු. හරි දැන් ඔයාලට මේ පේන්නේ අපේ විෂන් බෝඩ් එකක් හදනකොට ඉන්ක්ලූඩ් කරගන්න ඕන කැටගරිස් මොනවද කියලා. මම මේ වීඩියෝ එක කරද්දිම එවලම සවුන්ඩ්ස් එක එක්ස්ප්ලනේෂන් එක දුන්නත් ඒක ක්ලියර් මදි. ඒකින්ද මම හිතුවා ඒක මියුට් කරලා මම වෙනම වොයිස් කරන්න ඕනි කියලා. එතකොට මොකද්ද මේ විෂන් බෝඩ් එක කියන්නේ? විෂන් බෝඩ් එක කියන්නේ ඇත්තටම ඒක සරලව කිව්වොත් අපි විෂන් බෝඩ් එකක් හදන්නේ අපේ achieve කරගන්න ඕන goals. එතකොට
ටාගට්ස් වගේ දේවල් ෆොටෝස් විදිහට දාලා හදාගන්න බෝඩ් එකක්. මේක අපි තියන්න ඕනේ අපිට නිතර පේන තැනකින්. ඒ කියන්නේ ගොඩක් දුරට ඉතින් අපි කාමරේ ඉන්නවනම් අපේ රූම් එකේ ඉන්නවනම් අපිට පුළුවන් මේක රූම් එකේ තියාගන්න. එතකොට විෂන් බෝඩ් එකක් කියන්නේ අපේ විෂුවලයිසේෂන් එක අපේ මොලෙත් එක්ක ඉන්ටරැක්ට් කරලා අපි නිතර දකින දෙයක් අපිට ඇචීව් කරගන්න පුළුවන් වෙන එක තමයි අපිට මේ විෂන් බෝඩ් එකක් තුලින් වෙන්නේ. විෂන් බෝඩ් එකක් හදනකොට අපි මුලින්ම ෆෝකස් කරන්න ඕන දෙයක් තමයි ඒකේ ටයිම් ෆ්‍රේම් එක. ඒ කියන්නේ අපි විෂන් බෝඩ් එකේ තියෙන දේවල් අපි අචීව් කරගන්නේ මොන කාලයක් ඇතුළතද? මේක අපිට මාස 6ත් අවුරුද්දත් අතර කාල පරාසයක හදාගන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ ඒක ගොඩක්ම සුදුසුයි. අපි අවුරුද්දක් ඇතුළත අපි අපේ ගෝල්ස් දාලා විෂන් බෝඩ් එක හදාගන්න ඕන. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. අපි අපේ විෂන් බෝඩ් එකට ඉන්ක්ලූඩ් කරනවා කාර් එකක ෆොටෝ එකක්. හැබැයි අපිට කාර් එකක් මේ එන අවුරුද්ද ඇතුළත ගන්න බෑ කියන එක අපේ හිතේ හොඳටම තියෙනවා. මොකද අපිට අපි විෂන් බෝඩ් එකට දාන්න ඕනේ අපිට ඇචීව් කරගන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙන දේවල් විතරයි. ඒ කියන්නේ අපි ජොබ් එකක් කරන්නේ නැති කෙනෙක් නම්, කියන්නේ ජොබ් එකක් අපිට ඉන්කම් එකක් නැති කෙනෙක් නම් අපි විෂන් බෝඩ් එකට කාර් එකක් දැම්ම පළියට අපිට විෂන් බෝඩ් මේ කාර් එකක් පර්චේස් කරන්න බෑ. ඇත්තටම කාර් එකක් ගන්න බෑ. එතකොට අපිට අවුරුද්ද අවසාන වෙද්දී අපිට මේක ගන්න බැරි වුණාම අපි ඩිසපොයින්ට් වෙනවා. අයියෝ විෂන් බෝඩ් එකට අපි දැම්මත් මේ ගන්න බැරි වුණානේ එහෙම කියලා. අපි අවුරුද්දක් ඇතුළත ඩ්‍රීම් එකක් ගෝල් එකක් තියෙනවා නම් අපිට මේ දෙක කරගන්න පුළුවන්මයි කියලා. අන්න ඒ වගේ දෙයක් අපිට මේකට ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ විෂන් බෝඩ් එක කියන දේ ගොඩක් පර්සනලයිස් වෙන්න ඕන. ඒ කියන්නේ ඔයාලා දකින්න ඇති මම කලින් වීඩියෝ එකේ පෙන්නනවා ෆිගර් එකක් තියෙන සාමාන්‍ය චබි වගේ ගර්ල් කෙනෙක් ලේඩි කෙනෙක්ගේ ෆොටෝ එකක්. එතකොට ඔයාලා ජිම් ගිහිල්ලා ෆිට්නස් බොඩි එකක් හදාගන්න ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් විෂන් බෝඩ් එකට ඒ වගේ ෆොටෝ එකක් ඇඩ් කරන්න. හැබැයි මම මගේ ඩ්‍රීම් බොඩි එක අරක නිසා මම හිතුවා මම මගේ විෂන් බෝඩ් එකට අන්න ඒ වගේ දෙයක් ඇඩ් කරන්න. අන්න ඒ වගේ ඔයාලා පුළුවන් තරම් ඔයාලගේ විෂන් බෝඩ් එක පර්සනලයිස් කරගන්න. හරි මම මගේ ෆොටෝස් ටික ඇඩ් කරගත්තා. දැන් මම මේක ප්ලේස් කරනවා මගේ රූම් එකේ. රූම් එකේ මට නිතර පේන තැනක මේක මේ ක්‍රියේටිව් විදියට හදාගන්න මම ක්‍රියේටිවිටි කියන එක බිඳුවක්වත් මගේ නෑ නැති හින්දා මම හිතුවා මේ විදියට මගේ විෂන් බෝඩ් එක හදාගන්න. මොකද මේ මම ගත්ත පොඩි බෝඩ් එක ගොඩක් පොඩි වැඩි. ඔයාලා බෝඩ් එකක් ගන්නකොට මීට වඩා චුට්ටක් ලොකුවට ඔයාලගේ බෝඩ් එක ගන්න. හරිද? හරි එහෙනම් ගෙදර හිටියත් මම දවසේ වැඩිම වෙලාවක් ඉන්නේ මෙතන නිසා මම හිතුවා විෂන් බෝඩ් එක මෙතන ඉල්ලන්න ඕනි කියලා. මේ මම පෙන්නන තැන. හරි එහෙනම් මේ විදිහට තමයි ෆයිනල් අවුට්පුට් එක තියෙන්නේ මගේ විෂන් බෝඩ් එකේ. ඔව් ඇත්තටම මේක පොඩි වැඩි. ඒ වුණාට අපි බලමු මේක එක්ස්පෙරිමන්ට් එකක් නේ. මම
කරන්නේ. මම අනිවාර්යයෙන්ම මේකේ රිසල්ට් වීඩියෝ එක අවුරුද්දේ අන්තිමට ගෙනවාම ඔයාලා try කරලා බලන්න. වොයිස් එකේ පොඩි ප්‍රශ්න ඇති මොකද අසනීපෙන් ඉඳින්දා ඒක ගණන් ගන්න එපා. sorry. එහෙනම් ගිහින් එන්නම්. ආය අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙන්නම්.